නවල නැහැල දශක 3කට ආසන්න කාලයකට පෙර සිය අපරාධ ජීවිතය ආරම්භ කළ අනුකම්ප විරහිත ඝාතකයෙක් සහ කප්පම් ගින්නක් වූ හොයින් ඔව් මාෆියාව ගොඩෆැදුර ලෙසින් නම් දොර සිටියේය. බස්නාහිර පළාත් මෙන්ම වෙනත් පෙරදේශවල සාමාන්‍ය පුරවැසියන් හා පාතාල ලෝකයේ සමාජිකයන් අතර ඔහු වඩාත් බේකර හා භයානක පුද්ගලයෙකු විය. මහ පෙරමුණ අපරාධ සම්බන්ධයෙන් ගත කළේ ඔහු පරදනපළ නායකයා විය. වසර ගණනාවක් පෙර ඔහු ජාවාරම් හා ඝාතනවලට සම්බන්ධ වීම නිසා ඔහුට මිතුරන්ට වඩා සතුරන් සිටි බව පොලිසිය පවසයි. නවල නැහැල දීර්ඝ කාලයක් සිරගතව සිටීමෙන් පසු 2006 වසරේදී නිදහස් විය. නිදහස් වී වහාම ඔහු නවල PTC නිවසට ගියේ. ඔහුගේ බිරිඳ සහ පුතා ඉතාලියේ ජීවත් වන බව පොලිසිය පවසයි. නිහලට එරෙහිව අපරාධ නඩු කීපයක් පවතින බැවින් ඔහුට නිතර අධිකරණයට යාමට සිදු විය. එම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්ත නිකුත් කිරීම වැළැක්වීම සඳහා නීතිපති අධිකරණයට යාමට සිදු විය. අපොළොව 29 වන දින නිහලට අලුත්කඩ අපරාධ නඩුවකට සහභාගී වීමට සිදු විය. ඔහු එම නඩුව අනිකුත් කීප දෙනෙකු සමග චෝදිතයක් විය. සෙලින නිදහස්ව සිටි ඔහුට තම විරුද්ධව දින්ගින් තම ජීවිතයට සැබෑ තර්ජනයක් ඇති බව දැන සිටියේය. ඔවුන් සියල්ලම ඔහුගේ ලී පෙපසින් සිටියහ. ඔහු කිසි විටකත් අවස්ථාවක් නුගත් අතර කිසි විටකත් ආරක්ෂකයෙක් නොමැතිව කොහෙවත් ගියේ නැත. එදින අලුත්කඩ අධිකරණයට යාමට ඔහු තම විශ්වාසවන්ත මිතුරන් තිදෙනෙකු සමග තීරණය කළේය. ඔහු ඔවුන්ව නවල PTC නිවසට කැඳව අලුත්කඩවත් ඔහු සමග යාමට පැහැදිලි උපදෙස් ලබා දුන්නේ. පසුව ඔහු අසල්වාසියෙකුගේ නිවසට ගොස් අලුත්කඩ වෙත යාමට ඔහුගේ වාහනය ණයට ගත්තේ. අධිකරණයට සහභාගී වීමෙන් පසු නිහල නිවසට යාමට පෙර නරහයින් පිටත සුළු සප්පු සමරයක් කිරීමට තීරණය කළේය. වේලාවේ 5 වරදකි. තෙහි පැමිණුවේ. ඔහු නරහින් පිටින් වල පෙර දිග නිවස බලා යමින් සිටියේදී හදිසියෙම අධික වේගයෙන් ධාවනය වූ වාහනයක් අහින්ද පැමිණ ඔවුන්ගේ වාහනේ පස්කර ගොස් පරහරා නිහලගේ වාහනේ අවහිර කළේය. ඉන්පසු ආයුධ සන්නද්ධව සිටි කීප දෙනෙකු වාහනයෙන් බස්නාවල නිහලට සහ ඔහුගේ ගොල්බලෙන් තිදුනට ඔවුන්ගේ වාහනයට නගින ලෙස අනු කළහ. වැඩි කාලයකට මත්තෙන් ඔවුන් උගේ ගොඩ දෙසට ධාවනය කර අතුරුදහන් වූහ. මෙම අවස්ථාවේ වන විට නිහල සහ එම තදින පැහැරගෙන යාම සම්බන්ධයෙන් පොලිසිය කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබුණි. ඔවුන් සංගෝණ ස්ථාන තවමත් නොදන්න බව පොලිසිය පවසය. නවල නිහල වෙන බේකර මානසික පැහැරගෙන යාමට තරම් නිර්භීත වේ කවුද යන්නේ ලොකු ප්‍රශ්නයක්.